හොඳුනා වගේම අලුත් වීඩියෝකින් හම්බෙන්න යන්නේ අපි ඇත්තරම මේ පාර යන්නේ හයික් එක. මම විතරක් නෙවෙයි තව සෙට් එකක් යනවා අඳුරලා දෙන්න. ඒවන අඳුරන මූණු කීපයකුත් තියෙනවා. දැන් මේ ඉන්නේ නිට්ටඹු ටවුන් එකේ. සඳුන එකෙන් තමයි ඉන්නේ. හලෝ good morning සඳුන්. morning. ඉතින් ලෑස්තිද යටේට? ලෑස්තිලා. කනේ කට්ටිය දිගට ඉඳලා ඉන්නේ. හයික් එක ලෑස්ති නේ. vlog එක පටන් ඒ වාතර ලොග් එක පටන් ගත්තා. අපි ආව සචින්තනලා එකද? භයානකයි. එනකයි. එනේ අලුත් සමාජිකාව දෙන්නේ. හිලුක්ෂි සහ ශෂි. මෙයාගේ තමයි අර අපි කාපු රස කේක් එක. දෙවදර කැමරා අල්ලලා තියෙන්නේ. හයි. අතින්තන කොහෙද වෙන නැත්තුවේ? දෙවෙනි ට්‍රිප් එකක් යනවා. දෙවෙනි ට්‍රිප් එකක් යනවා. රාෆ්ටිං බෝට් එකක් යනවා. කොහොම? හරින් කට්ටිය. ඔව්. රාෆ්ටිං සෙට් එකක් යනවා. නැත්නම් ඇතන. දැන් රාෆ්ටිං එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ නේ. ඔව් ඊළඟට අපි යන් රාෆ්ටිං. අයි. කිතු පිටි ගත්තද? කීයද? දෙස 800යි. සචින්තන ඩ්‍රයිව් කරනවා. සචින්තනගේ වාහනේ තමයි යන්නේ අපි. රිවර්ස්ෙන් ඉන්නවා අපේ සඳුන් සහ මම ඉතින් පිටිපස්සෙන්ම එනවා අපේ අනික් කාර් එක ජනිත. කට්ටිය පොඩ්ඩක් බහැලා සෙල්ෆි එකක් ගන්න ගමන් ඉන්නේ. ඔයා මොනවද කරන්නේ? මම මේක ස්ටේටස්. අයි නිලුක්ෂි. අද කේක් නැද්ද? අද කේක් නෑ. අයියෝ. කේක් බලාපොරොත්තු වෙන්නේ නිලුක්ෂි වේගස් වහලාද? ලක්ෂ බේකරි වල අද අපිට කේක් නෑ. සචින්තන කියන්න විතර අපි පාර වීඩියෝ එකේ කේක් එක සෑහෙන ප්‍රසිද්ධ වුණා නේ. ප්‍රසිද්ධ වුණා. කට්ටිය අහලත් තිබ්බා. අහලත් තිබුණා. ඔව්. කොහෙන්ද අද කේක් එක කෑවි කියලා. මේ ඉන්නේ කේක් හදපු එක කියලා තමයි උනාට අද කේක් කරලා නෑ. නිලුක්ෂි වේගස් මොකද්ද කියන්නේ අයිතිකාරයා. කේක් එක හැමදාම නෑ හැමතැනම නෑ. හැමතැනම නෑ. අද නෑ. සචින්තන කියන්න අපි දැන් කොහටද යන්නේ? පෙන්නන්න බෑ. කබරගල. මේ තියෙන කබරගල. ඔය නගින්න හදන මෙන්න මේ කන්දර තමයි. සචින්තන පාර වෙනස් වුණානේ. අපි දැන් හැරුණ පාරකට තේවත්තම් අපි බැරි. අන්තිම ටික යන්නේ. ඔව්. ඒ කියන්නේ වාහනේ බැහැලා ඉතුරු ටික තමයි පයින් යන්නේ. වාහනේ නම් අන්තිම ටිකනේ. අන්තිම ටික. අසල තේවත්තක් කියලා තියෙනවා. අවුවන අස්සරයි. හැබැයි පොඩි සීතල ගතියක් ලාවට තේරෙනවා. ඒක අපි දැක්කම ඉස්සර හරි පොඩි නායකයෙකු දිත්වා නිසා නායකයෙකු හැරිය එකක්. තියෙනවා දැක්කා. ඊළඟ රාසකලත් අපි දැක්කනේ. ඈතට රාසකල පෙවුණා අපිට ඈතට. ජනිතත් වෙනවා. හරිම නිස්කලංක බවක් තියෙන. සද්දබද්ද මොකුත් නැහැ.
ජනිත අයිකක වටන් ගත්තනේ ඊළඟ ගමන. ඔව් සිරිවාදෙන් පස්සේ අපි ඊළඟ ගමන අයිකක වටන් ගත්තා හරියටම 12යි 12ට දවල් 12යි 12ට අපි මම හිතන්නේ හොඳම වෙලාවක් තෝරගෙන තියෙන්නේ මේ හොඳ මොකද දෙන්නේ දේශගුණය ගැන මොකද හිතන්නේ හොට් එක දේශගුණය හරිම හොට් අපරාධ රේන් කෝට් එක ගෙනා කියලා හිතුවා. කියන්නද අට වරද්ද ගන්න එපා වෙයි අපිට මග පෙන්නන්න මේ වෙලාවේදී ශෂි සහ නිලුක්ෂි මාර්ගෝපදේශිකාවක් ගයිඩ්ස්ලා දෙන්නෙක් යන ඉස්සරහෙන් ඉඳන් අපි බය නැහැ පාර වර්ධින්නේ නැහැ කියලා අපි දන්නවා ආශාකාරියක් ගියොත් කියනවා හරිම සේෆ් කියලා. හරිම සේෆ් කියලා ඉතර අපි ඇර්බුමේදී පොඩි ප්‍රශ්නයක් ආවා අපි දන්නේ නැහැ පාර වැරදුනාද කියලා අපි ගෙස් කරලා මෙතන මේ අපිට අර වාහන දාපු තැන කිව්වා කෙනෙක් මේ මෙන්න මේ අඹ ගහලකින් හැරෙන්න කියලා දැන් කට්ටිය ගෙස් කරලා ඒ පාරදී කියනවා අපේ ගයිඩ් ඉස්සරහින් වෙනවා ශෂි ඕ ගයිඩ්ස්ලා පොඩ්ඩක් මුලින්ම පාර වැරද්දුවා හයි පාර වර්දින කට්ටිය එක්කන් එන පිරිවෙන් ජනිතම අපි තියලා තියෙන්නේ රියල් ගයිඩ් නැත්නම් රියල් ගයිඩ් ඉස්සරහින් යන්නේ රියල් නෙවෙයි රියල් ගයිඩ්ලා නෙවෙයි අන්රියල් පිරිවෙන් එනවා රියල් ගයිඩ් අපි පව් කියලා ඒගොල්ලන්ට එහෙම කියලා දෙනවා. ඔව් එදා සිරිපාද කියන්නේ තියෙන්නේ මම දැන් මොකක්ද තියෙන්නේ අත්මලේ චෛත්‍ය. ඔත්මලේ චෛත්‍යයි අත්මලේ ජලාශයයි නැවතත් ඉදිරියෙන් අපේ මාර්ගෝපදේශිකාව දෙන්න පාර හොයාගෙන යනවා කොකට සචින්ද්‍ර පිටිපස්සෙන් එනවා මම සඳුන් ජනිත මොකද්ද එන්නේ දිගට අරන් ආව හොඳට. හොඳ වෙලාවටනේ අර පීක් වන්න එක හන්තානත් පේනවා ඇති අනිවාර්යෙන්. අර පැත්ත වගේ හන්තාන පේනවා ඇති. අම්බුලව කන්දත් පේනවා හන්තාන පැත්තත් පේනවා මෙතෙන්ට ආන් අර කන්ද මුදුනේ මේක සූම් කරාම රත් වෙනවද? තියෙන්නේ අම්බුලව අර පැත්තත් පේනවා. පොඩි සීතලක් එනවා සීතලක් ඊට අවසර ප්‍රබලයි මොකද හිතෙන්ද චින්තන හොඳයි නේ. හොඳයිනේ වීව් එක ලස්සනයි පීක් වන්න එකට ලං වෙන ගමන් ඉන්නේ සුපුරුදු පරිදි ඉලුක්ෂින් ඔව් ශෂි පාර වෙන්නනවා පිටිපස්සෙන් ඉන්නවා සඳුන් ජනිත සහ ටිකක් ඈතින් ඉන්නවා සචින්තන සන වීව් එකක් තියෙනවා පොඩි ෆයිනස් කැලෑවක් සෙට් වුණා තියෙනවා ෆොටෝ ෂූට් එකෙන් පස්සේ නැවතත් ගමනේ සචින්තනයි සඳුනුයි ගියා යන්න මේ කට්ටියත් එක නතර වුණා පීක් වන්
සජින්තන මේ මොකද පීක් 1ද පීක් 2ද? පීක් වන්නේ. පීක් 1. ඒ කියන්නේ පීක් 2 එක කොහෙද දන්නේ නැහැ නේ. ඕගොල්ලෝ අර ගල අතනද? ඉඳගෙන ගන්න නැහැ අතන වෙන්නේ. අතන වෙන්නද නේ? ඒ ගල උඩ ගමු. ඉඳගෙන මෙතන ඉඳන් තමයි ගන්න වෙන්නේ ෆොටෝ. එහෙම ගමු. කාලේ කමු කාලෙමු. අපි ගමු. කමු. දිවාහාරය. පාන් කෑවා. ජම්බු පිනට් කනවා. තමයි බීම බොනවා. පෙප්සි බොනවා ස්ප්‍රයිට් බොනවා. දෙන්න බං. ජම්බු පිනට්. පොඩි වෙලාවක විවේකයකින් පස්සේ අපි දැන් ආය යනවා පීක් 2 එකට. ඒ අතරමඟ මෙන්න මේ ගල් තරාව හම්බුණා. ගන්න view එක. ලොකු view එකක් තියෙනවා. ඊළඟ ටාගට් එක අපි යන්නේ අර පීක් 1 එකට. අර එහා පැත්තේ තියලා. පීක් 2 එකට. උසදන්ට. එතන ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන් දෙකක් තියෙනවානේ. මෙතරත් සිරා. මෙතරත් මෙහෙමයි. ජනිත මොකද හිතෙන්නේ? හරිම උද්‍යෝගිමත්. කොහොමද මේ හයික් එක? ඇත්තටම මේ එන ස්ට්‍රෙස් එකක් රිලීස් කරගන්න ආවේ මොකද හැමදාම උදේට ජිම් එකට ගිහිල්ලා ඊට පස්සේ බැරිස්ට් එකට ගිහිල්ලා වැඩ කරලා විදා ගන්න ජීවිතේ පායලා තිබ්බේ. ඒක පොඩ්ඩක් සැප ජීවිත. මම ගෙදර ප්ලේන් එකක් බීලා මම තමයි ඒ වැඩට වහිනේ නේ. ඔව්. ආයෙත් අමතර බොන්නේ වතුර තමයි නේද? ඔව් සාලෙ මැද්දේ තියම වැඩ කරන්නේ ලැප්ටොප් සාලෙ මැද්දේ තියම වැඩ කරන්නේ. වර්ක් ස්ටේෂන් උන් නැහැ අපිට. මොකුත් නැහැ අපිට. අපිට රෙබ්බුවම උඩ යන මේස නැහැ. ඔව්. එබ්බුවම උඩ යන මේස නැහැ. මේ මහන්සිලා වැඩ කරන්නේ. අපි පොඩි පඩියකින් ජීවත් වෙන්නේ නේද? පොඩි කතාවකින් පස්සේ ආයෙත් අපි ගමන පටන් ගත්තා පීක් එකට. පීක් නම්බර් 2. හරිනම් මාන රැවිලා තියෙන්නේ. වාර විදියට. ලස්සන view එකක් තියෙනවා. ලස්සන සද්දයක් ඇහෙනවා. එකක් සත්තු වගේක් කෑ ගන්න සත්‍යය. අනිත් එක හුලං සද්දේ. කඳුල වැදිලා මැදනේ හුලං කපොල්ලක් වගේ හැදිලා ඔයන සත්ති කට්ටිය යනවා. ජනිද තව පොඩි දුරයි. පොඩි දුරයි. ඉලුක්ෂී ශෂී සචින්තන ඉවසෙන් සඳුන් මෙතන උඩරනේ පාර තියෙන්නේ. ෆයිනස් කැලේ සෙට්ටරෝ සඳුන් එනවනේ. එනවා මොකද හිතෙන්නේ මේ වයිබ් එක ගැන? හොඳයි දැන් චිල් වයිබ් එකක් තියෙන්නේ. චිල් වයිබ් එක. අනක් පැටලා අපිට ෆයිල් කේසින්දා. ඔව්. දැන් පාර නම් පොඩ්ඩක් ක්ලියර් මදිනේ. ක්ලියර් මදි. ගස් ඇවිලා මාන පඳුරු තියෙනවා. කැපෙන සීන් එකක් තියෙන වෙලාවට මේ
අද්දිකට කකුල් දෙක නැදගෙන ආවේ. ඉස්සරහින් යනවා ජනිතයි සචින්තනයි ශෂි නිරුක්ෂි මම සඳුන් ඕදා පිළිවෙලට යන්නේ. මොනවද අපි කන්න සචින්තන? සියමලා ටොෆි. සියමලා ටොෆි. ස්ටික් සියමල් ස්ටික් ඩ්‍රම් ස්ටික්. ඩ්‍රම් ස්ටික්. ෆයින්ස් කලේ පොඩ්ඩක් ඉවරුණා නේද ජනිත? අපිට අවසානයක් අපිට පේනවා. ඔව්. අතන මුදුන පේනවා දැන් නම් වැහිලා තියෙන්නේ. අපි දැක්කා එතන මුදුන තියෙනවා. එතෙන්ට තමයි යන්න දෙන්නේ. ටික අර උඩට පේන. තියෙන. අතරින් ෆයිනස් කැලේ එතන ඉවර වෙනවා. කට්ටිය නා පොඩ්ඩක් මහන්සි ඇත්තරම. එක දිගට ආවා. ලස්සන වීව් එකක් තියෙනවා හැබැයි. ඩ්‍රෝන් එකේ වෙන ලස්සන වීව් එකක්. කැලේ හරියකට ආවා. ලස්සන කැලයක්. නිස්කලංක කැලයක්. මේ කැලෙන් පස්සේ තමයි තියෙන්නේ අතන view point එක. මෙහෙරන සීතලයිනේ ජනිත. දැන් නම් ටික ටික සීතලයි. සීතලයි. ඒ අපි එන්නම කැලයක් අස්සේ යනවා. ඔව් ලොකු කැලයක් මැද්ද යන්නේ. පොඩි බටපදුරු. බටමදුරක් තියෙනවා. කැලෑව පහු කරලා ආයෙත් ඕපන් ඒරියා එකට. ශෂි මොකද හිතෙන්නේ? ආපු ගමන ගැන. පළවෙනි හයික් එක ගැන මොකද හිතෙන්නේ? හොඳයි. මහන්සි ලස්සනයි සීනරිස්. ඔව් නේ. වන් ඩේ එකකට ෂොක්. එන්න මුදුනට ඇවිල්ලා වගේ තියෙන්නේ. උපරිම උසම නේද? උසම තැනන්නේ. උසම තැන අතන වගේ. අතන වගේනේ. සඳුන්ට උසක් තියනවා. එතනට යන්න ඕනේ වගේ. දැන් යන්න ඕන වගේ සඳුන්ට. අපි එතනටත් ගිහිල්ලා ගීට. කෑම් කරපු තැන්නේ වාහන විනාශ කර පොඩි ජීන් දාලා විනාශ කරලා පුච්චලා හැබැයි බාගර පිච්චිලා දී ගිනි තියෙන කන ඕක තමයි ලැබුගෙන තියෙන්නේ නේ ඒක තමයි තහනම් කරනවා ඔව් ඒකෙන් වෙන්නේ ඔව් කිසි කරදරයක් නැතුව ඒකේ හයික් එකක් කෙනෙක් මිනිස්සුත් ටත් එන්න බැරි වෙන එක ෆොටෝ ෂූට් එකක් කරන ගමන් තියෙන්නේ. පනරුල්ලේ තනකොල්ලේ හාන්සිලා ඉන්නේ. අවුවසරයි පොඩ්ඩක් මේ පැත්තට. ඩොම ඉන්නේ දැන්. හරි. නෑ. ෆොටෝ ෂූට් එකක් කරන මේ වෙලාවේ සඳුන් තමයි ෆොටෝ එකට වෙන්නේ සිටින්නේ. ෆොටෝග්‍රැෆර් වෙලා තියෙන ඇත්තටම ජනිත.
උඹව කැඩි කැඩි වරෙන් සතුන් කැඩි කැඩි යන්නලු ෆොටෝග්‍රැෆර් කැපවීම ඉතින් පෙරලිලා ගන්නේ ටික ලවක් ඉඳලා මේ පහළට බහින ගමන් ඉන්නේ ඉතින් ෆොටෝස් ගත්තා ඒක විදිහට ෆොටෝස් ගත්තා දැන් මේ යන්න හදන්නේ මං හිතන්නේ ආපු අඩිපාර පොඩ්ඩක් වැරදිලා වගේ වෙනස් ගතියක් තියෙනවා ඔව්නේ කමන්නේ කොහොම යන්නේ ආපු අඩිපාර නෙවෙයි ඇත්තටම දැන් මේ යන්නේ ඔක්කයි වෙනසක් සිදු වෙලා තියෙනවා අවුලන්නේ ෂේප් එක ගියේ සචින්තන මොකද්ද? පල්ලමක් තියෙනවා. සාජි මම ප්‍රශ්න තියෙනවා නම් කියන මම විසඳලා දෙන්නම්. one shot. මේ කලේ ලොකු පෙලක් හම්බුණා. අතන තමයි අපි හිටියේ. විතර ඉස්සනවා තමයි. ජනිත පොඩි කරනමක් ගහන්න හැදුවා. ඩිමෝ එකක් කරලා. ඔව් ඩිමෝ එකක් කරලා වෙන්නව කරනම ගහයිලි. අවුව බැහැගෙන යනවා සඳුන් දැන් හවස 5යි වෙලා ටික වන්නේකට යන ගම දාරම් ගහන ටෙන්ට් ගහන සයිට් එකක් තියෙනවා ෆොටෝ ෂූට් යනවා සෂි මොකද හිතෙන්නේ ට්‍රිප් එක ගැන ගමන හොඳයි හයිකින් හොඳයි නේද මොකද උනේ මෙතන ලොකු අකරතැබ්බයකට මුණ දෙන්න මොකද්ද වෙච්ච අකරතැබ්බේ ෆොටෝස් ගහන්න ඔව් ඒක පේනවනේ ඉතින් මම හිතන්නේ අපිටත් ගෑල්ලා මම කිව්වොත් අපිටත් බෝ වුණා මං හිතන්නේ ගෑලා දෙන්න හොඳයි ඇත්ත ඔව් ගෑල්ලා දෙන හොඳයි ඇත්තටම ගෑනු උන බෝ හොඳයි මම හිතන්නේ සඳුන්ට එපා වෙලා ගියා යන්න ෆොටෝ ගහනවා බලන් ඉඳලා වීඩියෝ කරනවා බලන් ඉඳලා එපා වුණා හැබැයි මාරම ලස්සනයි සන්සෙට් එක කට්ටිය බැහැලා යන ගමන් දැන් නම් කරවල වෙලා තියෙන්නේ සඳුන් පේන්නේ නැහැ කට්ට කරවල ජනිත මොකද අපිට සචින් තමයි ෂෝට් කට් එකක් කියලා වෙන වැරදි පාරක් කිව්වා නේද? ඔව් මං හිතන්නේ මූ මේකට ඕන තරම් ගිහින් තියනවා. ඔව් අපිට කිව්වට කබර කර ඇවිල්ලා තියෙනවා. පයිලට් ට්‍රිප් එකක් ආවද? මම හිතන්නේ නඩ එක්කන් යනවා වගේ. පාරට වැහලා ඉන්නේ. දැන් යන්නේ කොහෙද වාහනේ තියෙනද නේ? වාහනේ යනවා පුතනට. වාහන නපත දැන් තමයි යන්නේ. ගෙදරට නෙවෙයි ආවේ අතපය වගේ පොඩ්ඩක් හොයන්න අල්ලන්න එපා සචි බලාගෙන කෝගි ගෙන අනංගි කෙනෙක් ඒක විතර කොමද ඔව් බලාගෙන අපි කන්ද නැග්ගා අපි කන්ද බැස්සා වාහන තියෙන තැනට ආවා යන්න හදන්නේ නිවල් බලා නිවස් බලා යන්න හදන ඊට කලින් මොකද කරන්නේ කන්න යනවා දැන්. ඔව් මොනවද අපි කන්නේ සඳු කොත්තු චීස් කොත්තු කන්න යන්නේ මොකද අපි බඩගින්න ඉන්නේ අද දවසරම මේ බත් මුකුත් කාලා නැහැ උදේ කිරිබත් වගේක් කෑවා අපේ ශෂි ගෙනාවා ශෂි මොකද හිතන්නේ හොඳයි දැන් අපි කන්න තමයි යන්නේ අන්න තමයි යන්නේ කොහොමද හයික් එක ගෙන හිටින්නේ පළවෙනි හයික් එක
පළවෙනි හයික් හොඳට ගිහින් අමාරුයි කියලා හිතුවට. මගේ හිතුවට. අද දෙකේ මොකද? හොඳයි. හයික් එක. හොඳයි. හොඳයි. කකුලට මොකද දෙන්නේ? දැන් කකුල අමාරුයි. ගෙදර ගිහලා අවශ්‍ය දාන්න. නිදා ගන්න තමයි ඕනේ. හරි. අපි දැන් යන්න හදන්නේ කන්න තැනකට. අපි දැන් හොඳම තැනක් බලනවා කන්න යන්න. බලනවා ගන්න. අද කොත්තු කනව නෙමෙයි කොත්තු මරන. කොත්තු මරනවා. හරිනේ. අපි ගෙන් එන්න ගෙන. ජනිත කියන්න බලන්න දැන් හයික් ඉවරලා තියෙන කවරලා හයික් දැන් කියනකොට සමර එක කොහොමද පටන් ගත්තේ කොහෙද සෙට් උනේ කීයටද අපි මුලින්ම සචින් තනරා ගෙදර ගියා. ගිහිල්ලා ප්ලේන් ටී මොහෙක් රෝල්ස් ගෙනාවා. කිරිවත් වගේ තම්බුන රසය ඉන්නේ කිරිබත් හම්බුනා. කිරිය හම්බුනා ඒක කෑවා. ඊට පස්සේ වාහන දෙක ඇවිල්ලා ඊට කොහෙද අපි කෙලිම හයික් දැන්ට නෙගියේ මොනවාද 12 විතර වුණා. 12ට තමයි ඇත්තටම අපි නගින්න පටන් ගත්තේ. අපි ටාගට් එක ගලා තිබ්බේ 11 මාර විතර වගේනේ. ඔව්. කතා කරගත්ත විදිහට. ඒකට අපි 12ට නැග්ගා. හැබැයි ෆොටෝස් ගැහිලි ඔය වීඩියෝස් අනිවාර්යයෙන් ෆොටෝ ගහපු එකයි වීඩියෝ කරපු එකයි මේ වැඩිපුරම ෆොටෝස් වීඩියෝස් තියෙන එන්නේ මේ දෙන්නගේ. ඔව් ඒ වගේ මුගෙත් තියෙනවා. ජනිතක තමයි මම ජනිත තමයි වැඩිපුරම තියෙන්නේ. එයාට බෝ වෙච්ච දෙයක්. ඔව් අක්කගෙන් ආපු අපේ ටාගට්ස් හරි ගියේ නෑ ඒවා හින්දා. ටාගට් එක ටයිම් එක සෝරි. ටයිම්. ඒ ප්‍රශ්නයක් උන්නේ නේ අපි රැයලා. සවුලක් නෑ කිසිම කරදරයක් නෑ. ගාන්ට ආවා. බහිරක ඉක්මනට බස්සනේ කොහමද සිරිපාදේ. ඉස්සලා අවිල්ල තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොහටද ජනිත් සහින්ද? දැන් නාවල පිටේ ඉන්නේ අපිට. නාවල පිටේ. මොකද්ද මේ පැලට් රාත්‍රී හවුස් භෝජනය රෙස්ටොරන්ට් නේ. මොකද එහෙම එකක් තමයි. තාම කැම ඇවිල්ලා නැහැ. ඕඩර් එක දීලා තියෙන්නේ. චීස් කාලා කොත්තු මොනවා? එකයි චීස් කොත්තු එකයි අනිත් චිකන් කොත්තුවයි සී ෆුඩ් එකයි නේ. සී ෆුඩ් එකයි. ලයිම් පහයි ලයිම් විත් මින්ට් එකයි. කැම හොඳයිද? කැම රහයි. ඉවත්තේ කුතුයි අයසයි චීස් කොත්තුයි. ගන්න වීඩියෝ. කොහොමද සකින්දර කෑම? කෑම හොඳයි නේ. කොහොම නෙමෙයි කියන්නේ. වෙලාව හැටියට. නෑ අත විශිෂ්ටයි සර්. අති විශිෂ්ට.